යාළුවනේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Candy Pet House YouTube channel එකට එක්ක. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක ඇති අද යන්නේ කුරුළු කුඩුව අස් කරන්න. එහෙනම් අපි වැඩි කරලා නැතුව යමු වීඩියෝ එකට. මේ තමයි සතුන් ආදර කරන ඔයාලා වෙනුවෙන්ම වෙන්නුණු Candy Pet House එකකින් ගේන තවත් එක් වීඩියෝවක්. හරි දැන් එහෙනම් අපි මේ දොර අරගන්න ඕනේ. හරි යාළුවනේ. ඉතින් යාළුවනේ කියන්න ඕනේ මේ කුරුල්ලෝ නම් ගොඩක් නෑ දැනට ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි. ඒ කියන්නේ කොකටේල් කෙනයි ලව් බර්ඩ් කෙනයි. මෙව තමයි දෙන්නටම දෙන්නේ. බජිරි. දෙන්නම ඉතින් පිරිමි සත්තු මේ ගොඩක් අර දෙසැම්බර් මාසේ එහෙම සීතලට මැරුණ ගොඩක් කට්ටිය. හිටිය අපි ගාව. එහෙනම් අපි දෙකක් තුනක් විතර. හරි යාළුවනේ ඉතින් අපි දොර අරගෙන එමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ දැන් අපි මේ කුඩුවේ තිබ්බ බඩු ටික ඔක්කොම ටිකක් එළියට ගත්තා. දැන් තියෙන්නේ මේ ඇතුළට දාපු බිත්තර දාන්න දාපු පෙට්ටිය ගන්න. කිරිල්ලියෝ ඉතින් ඒ පෙට්ටිය තාම තියෙනවා. දැන් ඒක ගලව ගමු. අපි හිමීට ගලව ගමු යාළුවනේ අත දාලා. දැන් යාළුවනේ අපි ගලව ගන්න ගම ඉන්නේ. හිමීට ගලවන්න කුරුල්ලෝ ටිකක් කලබල වුණා පොඩ්ඩක්. ඩාන් වෙනවා ඩූන් වෙනවා යාළුවනේ. දැන් අපි කුඩුව හිමීට එළියට ගන්නවා. බඩු ටිකත් ඔක්කොම එළියට අරගෙන ආපහු එමු අපි වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේක පොඩ්ඩක් කුඩුව දැනට කැතයි. අපි හොද කුඩුවක් හදනවා. අපි මේකට ගමු. හදිස්සියට වගේ හදු කුරුල්ල හදන්න තියෙන ආතාවට එක්කම. හරි යාළුවනේ අපි හිමීට ගත්තා මේක. බක්තියක් ගලව ගත්තා. අපි බලමු යාළුවනේ මොනවද තියෙන්නේ. මේ ගත්ත විදියට මොකුත් නැද්ද කොහෙද? මොකුත් නැහැ. හරි යාළුවනේ ඉතින් අපි දැන් මේක චුට්ට අයින් කරන වීඩියෝ එකේ එමු. එහෙනම් දැන් අපි කුඩුව අස් කරගමු. මේ තියෙන්නේ මෙන්න බලන්න දැන් කුඩුවේ හැමතැනම ජරාව තියෙන්නේ යාළුවනේ. ලීයත් ගලව ගන්න ඕනේ යාළුවනේ. ඒක නම් ගලවන්න බෑ. ඒක බැදලා තියෙන එක පස්සේ. ඒක ගලවන්න ඕනේ ඒක නිකන් හොඳා. හරි ඔහොම තමයි ඉතින් කුඩුවේ තත්ත්වය තියෙන්නේ. මේ දවස්වල වැස්සත් එක්ක යාළුවනේ ඉතින් අස් කරගන්න බැරි වුණා. යාළුවනේ ගොඩක් අපිට මෙයාලා ගැන බලන්න බෑ. හැබැයි අපි කෑම බීම නම් රජ සැප විදියට දුන්නා. මේක තාම කෑම ඉතුරුයි. හරි යාළුවනේ ඉතින් අපි මේක දැන් අස් කරගමු. එහෙනම් අපි අස් කරන වීඩියෝ එකකින් ආයෙත් දැන් අපි යාළුවනේ යන්නේ මේක ජරාව ටික හූර ගන්න යන්නේ. අපි දැන් හූරගමු. දෙයාළුවනේ අපි එහෙනම් මේවා ටික හූරගෙන එමු. හායි යාළුවනේ ඉතින් ඔන්න අපේ ගමේ අසිරිය ඔයාලට පේනවා ඇති තාමත් ලස්සන අසිරිය. හරි යාළුවනේ ඉතින් අපි හූරගෙන ඉවර වෙලා එමු ආයිත් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපේ චූටි මල්ලිත් ආවා. පොඩ්ඩක් වැඩි පොඩ්ඩක් සද්ද වුණොත් සමා වෙන්න ඕනි. ඉතින් යාකම් පොඩිනේ. පොඩි වයස අවුරුදු 3මාරයි. පොඩි කෑ ගහුවොත් අපිට සමා වෙන්න ඉතින්. හරි යාළුවනේ ඉතින් අපි හූර ගත්තා ටිකක්. අපි ඉතුරු ටිකත් හූරගමු. එහෙනම් අපි වීඩියෝ එකේ හූරගත්ත පස්සේ ආයෙත් එමු වීඩියෝ එක. හරි දැන් යාළුවනේ අපි හූරගෙන ඉවරයි. දැන් අපි දැන් මේක අතු ගා ගන්න ඕනේ. එහෙනම් දැන් අපි අතු ගා ගමු. කොස් එක කෑල්ලක් ගත්තේ. එහෙනම් දැන් අපි අතු ගා ගමු. හරි යාළුවනේ ඉතින් අපි හූරගෙන ඉවරයි. දැන් තියෙන අපිට ඔක්කොම එක තැනක කරගන්න යාළුවනේ. ඉතින් යාළුවනේ අපි එක තැනකට කරගෙන එමු ආයෙත් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ වැස්සක් එන්න ළඟයි. පේනවා ඇති ඔයාලට වලාකුළු හැම වැස්සක් එන්න ළඟයි. අපි ටක් ගාලා ඉතින් කුළු කුඩු අස් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ දැන් අතු ගා ගන්න ගමන් ඉන්නේ. මේ පේනවා ඇති මෙතනයි මගේ කකුල පිරෙන්න තියෙනවා. මෙතන හිලකින් තමයි මේවා ටික මේ වී තියෙනවා. වී පොතු එහෙම තියෙනවා. මේ වගේ ඒවා ටික මෙතනින් එළියට දාගන්න අතු ගාගෙන මල්ලි උඩුව ඇතුලේ ඔළුව තියෙන්නේ යාළුවනේ. ගම්මා. හරි එහෙනම් අපි මේවා ටික ලස්සන අතු ගාගෙන ආපහු එමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් අපි අතුපතු ගාගෙන ඉවරයි. මෙන්න කුණු කැටිය පේනවා ඇති ඔයාලට. හරි යාළුවනේ දැන් ඉතින් මේ ටිකත් මෙතනින් අයින් කරගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් අපි මේ ටික අයින් කරගෙන
එමු වීඩියෝ එකට. හරි යාළුවනි ඉතින් ඔයාලට පේනවා ඇති තිබ්බ රොඩු කැටිය. ඉතින් යාළුවනි ඔයාලගේ දර කුරුළු කූඩුවක් තිබිලා අස්කාරදි මෙහෙම කුණු තිබ්බනම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි යාළුවනි ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි යාළුවනි ඉතින් අපි දැන් ඒ ටිකත් අතු ගත්තා. පේනවා ඇති අයියා තව ටිකක් අතු ගන්න ගම ඉන්නවා. හරි යාළුවනි ඉතින් අපි බකට් ඒ කියන්නේ කැම ටික එහෙම දාන වීඩියෝ එක ආයෙත් එමු. හරි යාළුවනේ දැන් බකට් එකට බජි ටිකක් දාගෙන කුඩු ඇතුලෙන් තියාගමු. අපි බක්කේ එහෙම සෙට් කරා. හරි යාළුවනි අපි ඉතින් කැම ටික දාගන්න යන්නේ. සිතිරි හරි දැන් අපි තියාගමු. දැන් අපි කැම ටික තියාගමු. අපි වතුර එකයි බක්කියයි සෙට් කරලා තියෙන පේනවා ඇති. කැම ටික තිබ්බා. හරි මේ ඉන්න කුරුල්ල දෙන්න. පේනවා ඇති යාළුවනි ඉතින් කුරුල්ල දෙන්න ඉන්නේ. හරි ඉතින් යාළුවනේ අද මෙච්චරයි වීඩියෝ එක. තියෙන්නේ යාළුවනි ඉතින් අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තව අයට බලන්න ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ අපි දෙන්න අදට ගිහින් ඉන්න. මේ තමයි සතුන්ට ආදර කරන ඔයාලා වෙනුවෙන්ම වෙන් වුණු කැන්ඩි පේට් හවුස්.